ශකීරා ලොවම දිනු ලැටින් ස්ටාර්. ශකීරා යනු ලොවපුරා ප්‍රසිද්ධියට පත් වූ ලැටින් ඇමරිකානු ගායිකාවක්, නර්තන ශිල්පිනියක් සහ ගීත රචිකාවියකි. ඇයගේ සම්පූර්ණ නම ශකීරා ඉසබෙල් මෙබරාක් රිපොල්. 1977 පෙබරවාරි 2 කොලොම්බියාවේ බරන්කීලා නගරයේ උපත ලැබියා. බෙලි ඩාන්ස් හැකියාව. ශකීරාගේ නර්තන රටාව බෙලි ඩාන්ස් මූලිකව ගොඩනගා ඇත. ඇයගේ අරාබි සම්භවය නිසා බෙලි ඩාන්ස් ඇයගේ නර්තන ශිල්පයේ අත්‍යවශ්‍ය කොටසක් වියා. ඇයගේ වේදිකා නර්තන රටාව ලොව පුරා අසම සම ලෙස සැලකේ. පවුල සහ පසුබිම. ශකීරාගේ පියා ලෙබනන් සම්භවයක් ඇති අයෙක්. ඇයගේ මව කොලොම්බියානු ජාතික කාන්තාවක්. කුඩා කල සිටම නර්තනය, ගීත රචනය සහ ගිටාර් වාදනයට ඇය දැඩි ආකර්ෂණයක් දැක්වියා. පාසල් කාලයේදීම ඇයගේ බෙලි ඩාන්ස් නර්තනය ප්‍රසිද්ධියට පත්වියා. කලා ජීවිතයේ ආරම්භය. 1990 දශකයේ මුල් භාගයේදී ඇයගේ පළමු ගීත ඇල්බමය මාගියා නිකුත් වියා. එය කොලොම්බියානු සංගීත වෙළඳපොලේ අලුත්ම තරුණ ගායිකාවක් ලෙස ඇයව හඳුනා ගන්නට හේතු වියා. පසු කාලයේදීම ඇය සොනි මියුසික් සමග ගිවිසුමකට යොමු වියා. ලොව පුරා ප්‍රසිද්ධිය. 1901 ලොන්ඩ්‍රි සර්විස් ඇල්බමය නිකුත් කිරීමෙන් ඇය ලොව පුරා ප්‍රසිද්ධියට පත්වියා. වෙනේව වේරෙවර් ගීතය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වියා. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා දෙකම භාවිතා කිරීම ඇයගේ ගීතවල විශේෂත්වයයි. ලැටින් පොප් සංකලනය. ශකීරා Queen of Latin Pop ලෙස හැඳින්වේ. ඇය ලැටින්, පොප්, රොක් සහ ඇරබික් සංගීත රටා එකට මිශ්‍ර කළේය. එය අලුත්ම සංගීත විලාසයන් නිර්මාණය කිරීමේ උත්සාහයකි. ඇයගේ ගීතවල රිද්මය සහ නර්තන රටා ලැටින් ඇමරිකානු සංස්කෘතියේ ගැඹුරු සලකුණු දැක්වියා. ප්‍රධාන ගීත Hips Don't Lie 2006. ලොව පුරා අතිශය ජනප්‍රිය ගීතයක්. වකා වකා 2010 FIFA World Cup Anthem. ඒ කියන්නේ 2010 FIFA ලෝක කුසලාන ප්‍රධාන ගීතය යන්නයි. She Wolf, La Tortura, Underneath Your Clothes වැනි ගීත ඇයගේ සංගීත ගමනේ මතක සටහන්. සම්මාන සහ ගෞරව. ලැටින් ග්‍රැමි අවෝඩ්ස් සහ ග්‍රැමි අවෝඩ්ස් ඇතුළු සම්මාන රසක් ඇය දිනා ඇත. බිල්බෝඩ් සහ MTV Music Awards ඇතුළු ජාත්‍යන්තර සම්මාන රසක් ඇයගේ නමට සම්බන්ධය. ඇය ලොව ප්‍රමුඛතම ලැටින් ඇමරිකානු ගායිකාවන්ගෙන් එක් අයෙකු ලෙස පිළිගනී. සමාජ සේවය. ශකීරා බෙයාෆුට් ෆවුන්ඩේෂන් ආරම්භ කළා. දරුවන්ට අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් එය ක්‍රියාත්මක වේ. ඇය සුහද තානාපතිවරයෙකු, යුනිසෙෆ් ගුඩ්විල් ඇම්බැසඩර් යනු කලා, විද්‍යා, සාහිත්‍ය, විනෝදාස්වාදය, ක්‍රීඩා හෝ වෙනත් පොදු ජීවිතයේ ක්ෂේත්‍රවල කැපී පෙනෙන පුද්ගලයෙකු ලෙසත් සේවය කළා. පුද්ගල ජීවිතය. ඇයගේ දිගුකාලීන සම්බන්ධතාව ජෙරාඩ් පීකේ හිටපු බාසිලෝනා පාපන්දු ක්‍රීඩකයෙක් සමග තිබුණි. දරුවන් දෙදිලි කැයට ඇත. පවුලේ ජීවිතය කලා ජීවිතය සමග ගැලපීමෙන් ඉදිරියට යාම ඇයගේ විශේෂත්වයකි. ශකීරාගේ පුතුන්. මිලාන් සහ සාෂා සංගීතයට ආදරය කරන අතර ඔවුන් මව සමග ගීත ගායනා කරත්. අක්‍රොස්ටිකෝ ගීතය ඔවුන් එක්ව ගායනා කළ විට එය ශකීරාගේ වේදිකා නර්තනය සහ සංගීතයට තවත් විශේෂත්වයක් ලැබුණි. ලෝකයට ඇති බලපෑම. ශකීරා ලොව පුරා නර්තන ශිල්පය බෙලි ඩාන්ස් සමග ලැටින් රිද්මය ජනප්‍රිය කළා. ඇයගේ ගීත සහ නර්තන රටා ලොව පුරා තරුණ තරුණියන්ට ආදර්ශයක් වියා. ඇය ලැටින් ඇමරිකානු සංස්කෘතිය ලොවට ගෙනාවා. ශකීරාගේ කලාත්මක ජීවිතය. ශකීරා යනු සංගීතය, නර්තනය සහ සමාජ සේවාව එකට ගැලපූ විශිෂ්ට කලා ශිල්පිනියකි. ඇයගේ බෙලි ඩාන්ස් හැකියාව සහ ලැටින් පොප් ගීත ලොව පුරා සංගීත ඉතිහාසයේ සදාකාලික සලකුණුය. ඇයගේ ජීවිතය තරුණ තරුණියන්ට ආදර්ශයක් වන අතර ඇය ලොව පුරා සංගීතයේ සදාකාලික නමක් ලෙස රැඳී පවතී.